උඹට මම තව එකක් ලයින් කරලා තියෙනවා. ආච්චි මට වෙන කෙල්ලෙක් සෙට් කරලා. ආච්චිට හාල් කරන්න එපයිනේ යකෝ. ඒ කෙල්ල අනිත් එනවලු මාව බලන්න. ඔව් එතකොට දෙන්නට පුළුවන් පුපල් උඩ දාගෙන මේක නට ඉන්න. එකෙක් ගියොත් තව එකෙක් දාගන්න ඕනේ. ඒක තමයි ගැම්ම. මේ මොකද මේ? නෑ නෑ අක්කි මේ වීඩියෝ එකක් ගත්තා. මං ඔයාගේ TikTok එක බැලුවා. එහෙමද? ගොඩක් කට්ටිය ඉන්නවනේ ඒකේ. අපෝ මගේ දිවේ ලප නෑ. අක්කි මා TikTok account එකක් හැදුවා. එහෙමද? ඒකේ වැඩිය කට්ටිය නෑනේ. මේ පෙරේදත් අපි වීඩියෝ එකක් කරා රෝසයියයි මායි. රෝසයියා නිකන් මොකෙද්ද වගේ අර නිකන් බෙරේ මෙහෙම ගගා පොඩි සන්ග්ලාස් දෙකකුත් දාගෙන හෙන්රි කල්දේරා වගේ. views තුනයි තියෙන්නේ. ඒකෙන් එකක් මම අනිත් එක මගේ යාළුවෝ දෙන්නෙක්. පසිදුයි සුලෝචනයි කියලා. රෝසට පිස්සු දාන වගේ මේ පිස්සු වැඩවල ජොයින් වෙන්න. රෝසයියා එන්න තුමුකෝ අල්ලපු ගෙදර එක එන්නද? මේ අක්කි අපි දෙන්න කොලැබොරේෂන් එකක් කරමුද? දැන් ඔයා කොලැබොරේෂන් එකක් කළා මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? reach views followers. හරි. දැන් ඔයා මොන හරි රෙඩි කරන්න තියෙන අයිටම් එකක්? මම මෙහෙම කරනවා. ඔයා පිටිපස්සෙන් ඇවිල්ලා ඔහොම කරන්න. ඔයි. එතකොට මම මෙහෙම කරන්ද ඇවිල්ලා? ඒකනේ. මොන ළමයි ඉන්නේ පාවිය නා. මේ ගණන් ගන්න එපා උගේ ඇටිවම තමයි. මම දැන් ටිකක් රෝසයි වතුර උතුරනවා. මේ අනේ මේ නෝමල් ගමක පට්ට ලස්සනයි. රෝසයි වතුර උතුරනවා. මේ මම මෙහෙම උඩ පනින්න වීඩියෝ එකක් දාන්නකෝ. බැටලා බෙල්ල ගැලවෙන්නේ නැහැ නේ මේකේ. මොකද තමයි කිව්වේ? බලන්නකෝ රෝසම මට කතා කරන විදිහ. ප්‍රශ්නික මම කියලා තියෙනවා මේ ළමයා පාදින් ගියා. හරි වතුරේ උතුරනවා කියලානේ කිව්වේ. ඉතින් ගිහින් ඕප් කරපන් බබෙක් නෙමෙයිනේ. හරි ඔන්න මන් තේ හදන්නේ ඔයාට විතරයි. ඔය වෙන අයට මන් තේ හදන්නේ ආයෙ නම් මේ මම හදලා මම බීගන්නේ මට එපා. එහෙමද? යා පොඩි ඉලක්කටවත් තිබුණේ නැහැ නේ මෙහෙම සැලකිලි. කවුද? කාගෙන්ද කියන්නේ? නෑ මූට මේ පිස්වනේ ඔයා යනවා ඩාන්ස් කරන්න. හරි කරමු. ඊයා නටන හැටි විතරක්. ඉතින් කම්සලාට මෙන්නනකෝ. මෙහෙම යකෝ නටන්න. මල සමයක් ලක්කදින් ගාලා වගේ. උඹලට රැඟුම් අවන විසේ කුරු